කොහොමද ගොඩ කාලෙකින් නේද? ඔන්න ඉතින් මං අද ඔයගලන්ට ගෙනාවේ අපේ මේක. ඔයගලන්ට මම මේවා ටික පෙන්නුවේ නෑනේ. මම මෙන්න මෙහෙම බගාව ලොකු කරා. ලස්සන්ට තව ඔයගලන්ට මේක පෙන්නුවේ නෑ. ඔයගලන්ට මේකේ අරගක් දෙන්න නෑනේ. ඒ නිසා චුට්ටක් මම ඒක තනියෙන් කරා. අවුලන්නේ පොඩි දෙවුත් කියන්න තියෙනවා සුභාරංචිය. හරිද? මොකද සුභාරංචිය? ඔන්න මම මේකුත් දැම්මා. අපි අද හිතන ඉඩිය කරන්නේ ඕගොල්ලෝ මේව දන්නවද? දන්නේ? හිනා වැඩන්නේ. මම එතකොට මම ඒක කරද්දි මේවා ටික කරද්දි ට්‍රේඩර් කෙනෙක් ආවා. එතකොට මම මොකක්ද දැනග හම්බුනේ? එන්චාන්ට්මන්ට් අයන් පිකෙක්ස් එක. ප්‍රොටෙක්ෂන් ට්‍රී ද කොහෙද? නැත්නම් අන්බ්‍රේකින් ට්‍රී. මට ඒක මතක නෑ. ඉන්නකෝ ඒක ආයුධය මතක් කරගන්න. මම ඒදී ගන්න පෙන්නුනේ. වෙන එක. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මොකක්ද එක? ඔන්න ඉතින් මට ඔයාලට තව සුභාරංචියක් කියන්න තියෙනවා. මොකක්ද දන්නවද? මම තව අලුත් මෝඩ් එකක් ඇඩ් කරා. මේකේ හැබැයි වැඩි දේවල් නෑ. මේක හැම එකම සීට් එහෙම තියෙනවා. ඒක වැඩ කරයිද කියලා බලමුකෝ. වැඩ කරනවා නම් වැඩ කරනවා. මේවා වැඩ කරනවා. අපිට ඩෙස්ක් මොනවද හදන්න තියෙනවා? මේ තියෙන්නේ එමරල්ඩ් සීට්. මේ මොනවා සීට්? බේස් සීට්. බේස් සීට් හදන්නේ කොහමද? වුල් සීට්. එතකොට බේස් සීට් ඔක්කොම ඕනේ. මේ කොපර් සීට්. එනකොට සීට් ජාති තියෙනවා මේකේ. තව ආයුධත් අලුත් ඒවා එකතු වෙලා තියෙනවා. ඒක වැඩ කරගෙන යන්නේ ආයුධ එකතු වෙන්න මීට තියෙනවා. කොහේ නායිද? මෙදින් හැම මේ බ්‍රෂ් එකක්. ඒකෙන් නෙමෙයි බ්‍රෂ් එක ගන්න තියෙන්නේ. ඒක අර කොහොමද තියෙන එක? මම ඒක හදලා බලුවා වැඩක් නෑ බ්‍රෂ් එක. ඉන්වෙන්ටරි ෆිල් එන්න මේක විතර මෙන්න අපි හැම එක චුට්ටක් හදලා බලමුද? ෆ්‍රෙන්ඩ්ස් හැම එක චුට්ටක් හදලා බලමු. ඔක්කොම වලින් පොඩි වැඩක් තියෙනවා. අපි චුට්ටක් අපේ අස්වැන්නේ ස්ටෝන් හැම එකක් හදාගත්තා. අපි ඔක්කොම බලමු. මේවා තියාගන්න ඕනේ අපි මොනතරම්. ඔන්න අපේ හැම එකෙන් මොකද කරන්න පුළුවන්? මොකද්ද ෆ්‍රෙන්ඩ්ස්? ඔන්න මේ ගොන් විලේජේ ඉන්නවනේ. ඒක වැඩක් නෑ නේ. මට වැඩක් නෑ. හරිද? ඔන්න වැඩි. නෑ ඉතින් මුගේ ගත්තේ නැත්තම් ඉතින් ලෝකේ නැසේ වගේ ආර. ගනි. උඹලගේ ජොබ් උඹලම. අයියනෝ. ඇයි මොකද? අපි මේ જાතිය මේ තමයි මමත්. ඇයි මොකද? බටි කන්නේ. හරිද? ඇයි මොකද? යන්න. හරි. ඔයාට ජොබ් එකක් නෑ නේ මහත්තයා. මූ මේක අස්සට ආවා. මෝඩ යකි. මේ ජොබ් එක ගන්න. හරි. ඔයාලට ජොබ් එකක් ඕනේද? ඉන්න ජොබ් එකක් දෙනකම් වද කාරයෝ වද දෙනවා නේද? ජොබ් එකක් නෑ කියලා. උන්ට ජොබ් එකක් තියෙනවා. ඔයාලට මම අර ගෙනාවේ නැති වුණාම
අර උඩ තියෙන ජොබ් උඩ තියෙනවා ඒගොල්ලන්ගේ. අර මං ටිපියක් දැම්මේ. මේ ඒකේ අරව තියෙනවා. මේ තියෙන උදේ අරක. ඔන්න අපි හැම එකේ පවර්ෆුල් භාවය බලමු. ඒක අපි කරන්නේ අද අඩුමගේ ගන්කෝ. අද අපි පතල් කන්නනවා. පටල් කැනීම පටන් ගන්නවා. ඒක වෙන්නේ මෙහෙමයි ෆ්‍රෙන්ඩ්ස්. කොහෙවත් ගිහින් එහෙම නෙමෙයි කරන්නේ. මෙන්න මෙහෙම හාරන්න ඕනේ. මෙන්න මෙහෙම මම හාරන විදිහ කියලා දෙන්න. මේක ලේසි කරන විදිහ මම හාරන විදිහ නම් ඕගොල්ලෝ හාරන විදිහ කොහොමද? එක දිගට හාරන්න එපා ඉතින්. අර එක දිගට හාරන්න සමහර අය එහෙම කරන්න එපා ඉතින් කිසි ප්‍රයෝජනයක් නැහැ. හරිද ෆ්‍රෙන්ඩ්ස්? අපි ටෝච් ඕනේ එකට යන්න කලින් ටෝච් කෑමයි ඔක්කොම වලින් අපිට ආයුධ ඕනේ. මේවා වැඩ ගන්න කිව්වොත් ඉවරයි. අපි හොඳට ඇඳ පැලගෙන තමයි ඉන්නේ. ඇඳ පැලගෙන හරිද? අපිට වෝටර් බකට් ඕනේ. තියෙන ඔක්කොම ගන්න සරන් යා. වැඩක් නැති එකත් තරම් ඕනේ. වැඩක් නැති ඒවත් අපි අද ඩයමන්ඩ් මයිනින් කරන්න පුළුවන් වුණොත් ඉතින් ඩයමන්ඩ් මයිනින් කරමු. අපිට ඕන බල්බ් ටිකක් විලේජ් එක හදන්න ඕනම් බල්බ් ටිකක් දාමු. මේකට ආලාව පූල් එකක් තිබ්බොත් බේරෙන්න කියලා මෙන්න මේක දාගත්තා. අපිට ගන්න ඔක්කොම ඕනේ. MP5 එක අයින් කරමු. ගන්ස් දෙකක් අරන් යමුකෝ. මෙන්න මෙහෙම ගන් දෙකක් අරන් යමු. එමරල්ඩ් වඩනවා චුට්ටක්. බ්‍රෂ් ඕනේ නේ. බ්‍රෂ් වලින් මොනවද නේ කරන්නේ? ට්‍රී කෝල් තියෙනවා. අපි ගාව ට්‍රී කෝල්. අපිට මොකද වතුරට බැස්සා. ඒවට තුන්නේ කෝල් මල්ලි ඕන නේ මට. good මේ ස්ලෑම් ප්‍රස් ද මොනවා එක නන්නේ මම ඉතින් ෂේඩස් ඇඩ් කරන්න වෙන එකක්. ඒක තමයි කෝ හරි කෝල් නෙමෙයි ටෝච්. අපි ගාව ස්ටික්ස් ඕනි හදන්න. ස්ටික්ස් අපි ටෝච් හදාගමු. ටෝච් කොහෙන්ද හදන්නේ? මෙන්න ටෝච් 12ක්. මේ ටෝච් ටික ඇති අපිට පිකෙක්ස් දෙකක් ඇති වෙයිද? දැනට එක. අපිට කඩුත් ඕනි. අපිට හොගේ පානි. මේ අනවශ්‍ය බඩු ටික අයින් කරමු. තව පොරවක් ඕනි. ග්‍රැවල් අයින් කරන්න තිබ්බොත් ෂවල් එක. අනිත් එක මෙන්න මේ ගුම් බඩු ටිකත් එපා. මෙන්න මේවා. මේ ඔක වටිනා ගොම් බඩු කිව්වට. හරි. ඒවා ටික ඇති. අපි දැන්ට එක පිකෙක්ස් එකක් ඇති. අපි පස්සේ පිකෙක්ස් කීපයක් බලමු. කොහෙද මං කලින් හරපු දැන්? ඕක නෙමෙයිනේ. හරි. අපි ටෝච් අරන් ටෝච්. ස්කෙල්ටන් කියන මතුවලා ස්නයිපර් ගන්න. ඉතින් හැම එකේ බලේ යකු එමර් එකේ එන බලවත් ආවුදියක් යකු එමර් එකේ බලට මගේ එමර් එක ෆයිට් කරන්න බෑ.
දැනගනි ස්කෙලිටන්. හරි. වැඩේ චුට්ටක ලොකුට. අපිට ඩයමන්ඩ් හරන්න හිතක් තියෙනවද? හිතක් තියෙනවා නම් මොකද්ද කරන්නේ? ඩයමන්ඩ් හරන්න ඕන. අපි අලුත්ම අප්ඩේට් වෙන්නම් මට හිතෙනවා. හරිද? ඔන්න මම කරන්නේ අලුත් සීරීස් එකක් ගේනවා ළඟදී. ඔය වෙන්න එපා අලුත් සීරීස් එකක් එක. විතර බෙඩ්රූම්. අපරාධි ඕගොල්ලන්ට කිව්වේ. කිව්වේ නැති වුණාම හොඳයි. මොකද දන්නවද? ෆ්‍රෙන්ඩ්ස් මම අයන් නම්මුණා. අයන් ගෝල්මන් කෙනෙක් හදාගන්න තිබ්බා. මෙතනත් අයන් හම්බුන එකේ චුට්ටක් වටේ චෙක් කරන්න ඕන. නැත්තම් හොඳ නෑ. මෙතන කයන් තිබ්බොත් මේ තව අයන්. මං කිව්වේ ෆ්‍රෙන්ඩ් වටේ තිබ්බහම සර්ච් කරන්න ඕනේ කියලා. කවුද? ඔන්න සොම්බි එක ස්පවුන් වෙලා උඩ හරි. ඒ සොම්බියටත් පොඩි හැම එකෙම පාරක් ගහලා. එහෙම කතා කරන්නේ සොම්බියෝ ෆ්‍රෙන්ඩ්ස්. උන්ගේ ලොකුකම තියාගන්න තමයි උම කතා කරන්නේ. නැත්තම් අර කේව් එකත් බලලා බලමු. ඒ දරුණු දේ වෙන්නත් පුළුවන්. ඒ කේව් එකක් බලවත් භයංකාරයි. මට දැන් අයන් 3ක් හම්බුණා. අයන් 3. හරි ෆ්‍රෙන්ඩ්ස් පොඩි දෙයක් තියෙනවා කියන්නේ. ඕකොල්ලෝ මගේ channel එකට අලුතෙන් එක් වෙන කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න. මොකද දන්නවද? මම එතකොට ගේන වීඩියෝස් ඔයගලන්ට කම්මැලි විදියට හොය ඉන්න ඕනේ. හරිද? ඒක නිසා නැතු විනෝදයට කිව්වේ. විනෝදයට මේ අඟලක් විතර හරන් ගියා. අඟලක් දන්නේ එන ගොඩක් අරන් ගියා ෆ්‍රෙන්ඩ්ස්. ඒත් මුකුත් නෑ. අපිට අයන් ටිකක් නම් හම්බුණා කියලා දැක්කනේ. හරිනම් අපිට සම්මානයක් දෙන්න වටනවා නේද? මෙතන ඩර්ට්. මොකද යකෝ එහෙම තියෙන්නේ? මොකද්ද මේ? මන් දැකලා තියෙන්නේ මේ. අර මොකද්ද මන්ද? පල්ලෙහාට යද්දි හම් වෙන මොකද්ද මන් දෙක. විදියට තමයි දැකලා. අපි චුට්ටක් බටේට හරන් යමු. හරි පොඩි වැඩක් තියෙනවා කරන්න. අපි යමු උඩට. මේ කොපර් ටික මයිනින් කරන් දිවලා නියමයි. ඒත් වැඩක් නෑ දැනට. අපි ගොඩක් විදියට පතලා කාරලා අපිට අයන් ෆාම් එකක් හදාගන්න තිබ්බා. ඒවා හදන්න ලේසි මන් දන්නවා. ඉතින් මම වැඩ කරයිද කියලා තමයි දන්නේ නැත්තේ. මං කොහෙන්ද කිසි දෙයක් වැඩ කරලා නෙන්නේ. නෑ වැඩ කරලා තියෙන ඔක්කොම බාගෙට. අන්න මගේ දේශයේ තියෙන ගනි. මේ ඔක්කොටම වවලා. හරි thank you මල්ලි. උට සල්ලි තියෙනවා සල්ලිකාරයි. මට මේ තියෙන crafting table එක දැනට ගන්න වෙනවා. තව දෙයක් ගන්න තියෙනවා. මොකද්ද? කෑම.
තව ඌනි වෙනවා මොනවද වෙන්නේ පා මොනවද ඌනි ක්‍රාෆ්ටින් ටේබල් එක මෙතන චුට්ටකට ප්ලේස් කරමු වේ වෙලානේ ඔක්කොම වලින් ගහක් කපා ගමු මට මේව වැඩන්නේ දැනට කඩුව චුට්ටක් වැදගත් වෙනවා එතෙන්ට එච්චර මට වැඩ දැනට වැදගත් වෙන්නේ ඒකම ඒ ක්‍රාෆ්ටින් ටේබල් එක මොකද්ද මේක RPG කියන එක අයින් කරමු ෆ්‍රෙන්ඩ්ස් සමහර එකක් තියෙනවා ගස් මූඩ් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ඒ ගස් මූඩ් වලින් මොකක්ද දැනග වෙන්නේ ඔයාලා හිතන්නකෝ සාමාන්‍ය මයින්ක්‍රාෆ්ට් එකේ ගහක් යට කැපුවාම මුළු ගහම වැටෙන්නේ නැහනේ ඒත් ඒකේ මුළු ගහම වැටෙනවා ඒ සයිස් එක අපි පල්ලෙහාට ගිහින් කතා කරමු ඔව් මහත්තයා කෙනකේවද ඔව් ඔන්න අපි ආව චුට්ටක් නැවතුණු තැනට මෙන්න ඒක ළඟටම ගිහින් ක්‍රාෆ්ටින් ටේබල් එක චුට්ටක් ප්ලේස් කරමු මට නියම වෙන්න එපා ඔව් තමයි ඔක් ප්ලෑන්ස් හදාගත්තා මේ ඒක නියමයි මොකද වෙන්නේ පොඩි අපතේ යවිලා සිදුවී ඇත මම සිතමි ඔව් චෙට්ස් දෙකක් අපි හදාගමු චෙට්ස් දෙකක් ඇතිනේ චෙට්ස් දෙකක් ඇති දැනට හරිද ලාර්ජ් චෙට්ස් එකක් හරිද ලාර්ජ් චෙස් දෙකක් හදාගමු දෙකන්නේ මේක එතකොට මෙතන දැනට අනවශ්‍ය රොටන් ෆ්‍රෙච් මේවා මේ ක්‍රබස්ටෝන් කීපයක් ඕනේ ඔයට හරි වලකට වෙලා ඉන්න බැරිම අනිත් එක අපිට වෝටර් ඕනේ වෝටර් බකට් ඒක නිසා අපිට ස්පීඩ් එකෙන් යන්න වෙනවා අයියෝ මට අර ඕනේ වෙලාවේ මේ වගේ උඩ තමයි අයන් හම්බෙන්නේ ඒත් ඉතින් මොකද දන්නේ මොනවද කුබි පින්නන්නේ මොකද මමත් එහෙම පුරුදු වෙලා මොකද්ද මන්ද වතුර බකට් එක ගන්නවා පොඩ්ඩක් ඉන්න මොබ්ස් කෙනෙක් ස්පවුන් වුණොත් එක සැරේ කීපර් කෙනෙක් ස්පවුන් වුණොත් කොහොමද එතකොට ඉවරයිනේ ෆ්‍රෙන්ඩ්ස් ඒක නම් ඇත්ත කෙලවකටලටත් හිතෙන්නේ නැද්ද අපිට හිතෙනවා කියන්නේ අම්මා මේකනේ ලොකු එක වුණේ අපිට යනට වඩා වහින්න ලේසි යම් වේගෙන් ඕ වේගෙන් යන්න ඕ වේගෙ ඒක දන්නේ හදලා තියෙන්නේ නේද එහෙම තමයි කොපර් පිකෙක්ස් එකක් දැන් ඕනේ අපි ස්ටෝන් පිකෙක්ස් දැන්ට 10ක් හදා ගන්නටත් ඕනේ අපිට අනිත් එක හම්බුණා ඉඳන් පිකෙක්ස් එකක් ගන්නත් අඩුයි ඩයමන්ඩ් හම්බුණොත් ඩයමන්ඩ් හම්බෙයි මේන් කියලා මට හරි ස්ටික්ස් දෙකක් හදාගත්තා ඊට පස්සේ මෙතනින් 14ම හදාගමු හරිනේ ඔක්කොම වලින් මේ අයන් තුන දාමු උඩට ඒව වටනවා මේ වීට් එකත් අයින් කරමු මේ මොකද මේ
මේවා ඕනි අපේ කර්මාන්තයට ට්‍රැවල් මේවා හොටන් ෆ්‍රෙෂ් එපා කූවනේ අපි ටෝචුත් දැන් ඉවර වෙගෙන ඉන්නේ මොබීද අපිට බලමු අපි ඔව් අපි කොහොමද කේව් එකට එක සැරේ වැන්නෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද හරි අපි චුට්ටක් අවදුරට කොහොමද පොඩි දෙයක් බලන්න මෙම ටෝච් ප්ලේස් කරන් යන්න එපා නෙමෙයි ඕනේ තව අයන් හරි එන්නයට අනේ ආයෙත් අර විදියට කොල්ල බලමු මං කිව්වේ තව අයන් හම්බෙනවා කියලා මම උඩත් චුට්ටක් බලමු කොටලා මේකේ තව ටිකක් මේ පැත්තට කොටමු නෑනි පේන්නේ නෑ මේ අයන් ටිකත් උඩට දාමු අයන් 7ක් දැන් තියෙනවා. මොන අපිට අයන් පිකෙක්ස් එකකුත් හදාගන්න පුළුවන්. අපි ගාව එන්චාන්ට්මන්ට් එකක් තියෙනවනේ. ඩයමන්ඩ් මයිනින් කරන්න තිබ්බනම් එහෙම තමයි. එන්චාන්ට්මන්ට් අයන් පිකෙක්ස් එකක් තියෙනවා අපිට. එතකොට ඩයමන්ඩ් වේගින් එනවා. වීලුව කරේ. පොඩ්ඩක් ඉන්න. අර බ්ලොක් දිහා තියෙන්නේ. රීඩ් මොනවද ඒක? අර නම කැතර මං කිව්වේ ඩිරෝඩ් මොනවද හරි ඕව වැඩන්නේ මේ කට වෙනම මොකද්ද ඊට පස්සේ මෙතනනේ අයියෝ අයන් කෝ අපිට අයන් ඕනේ මල්ලි අපිට අයන් දෙන්නේ නැද්ද ඔන්න ආවා ඒකට ඒ ප්ලේස් එකට ආ ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි එතෙන් චුට්ටක් ආවා ටෝච් 9යි පොළොවේ යටටම ඇවිල්ලා තියෙන්නේ මේකෙන් අපේ අයන් හම්බුණා අන්න තවයි අයන් මෙහෙම පොළොවේ යටටම හාරන් යන්න එපා වැඩිය ඒක හරියන්නේ වැඩිම රක්තිතර විදියට හොඳයිද මේක අඩේ මේ මොනවද මේ අයියෙන් තියෙන්නේ මේ තියෙන විදිහ දන්නේ නැහැ හැබැයි මේව දන්නේ හරි මේ ඩ්‍රැවල් අයියේ මේ මල ඩ්‍රැවල් ප්‍රශ්නයක් වෙනවා ඒවට තියන්නේ වද දෙන ඒවා හරිද අර අයන් අම්මා තව අයන් ලස්සු ඇගෝලි නියමයි යකෝ අපි ආවා එහෙනම් අනන්තයට ඒක අනන්තය කියලා කියන්නත් ඒවා චුට්ටක් ෂෝක් තරම් නිමි ඔව් ලස්ස ගම්මට සිටි තව උඩත් අයන් ලෝකයක් මේකද අයන් ලෝකය මේ අයන් ටිකක් දාගම් චෙස්ට් එකට දාගම් යකෝ තව තියෙනවා
මේක නම් ඉතින් නියමයි. ඕ එන්න ඔය 16යි. ආමේ ලස්සන එක ගෝලිත් දාගමු. ඊව 24යි. අට මේවත් චුට්ට වටිනවා. කොබස් ටී ප්ලේට් ඒ වටිනවා ගොඩක්. හරි. අද දෙන්න එපා. නියමයි නේද? ඔව් නේද? තව ටිකක් උඩ බලාගෙන ඉන්න. තව ටිකක් උඩ හම්බුනොති. නියමයි. කලිනුත් එහෙම වෙලාවක් දන්නේ මේ වගේ ලොකු අමුරු තැන් වලට ආපුවාම මෙන්න මේක අයින් කරගන්න ඕන. හරිද? ඊට පස්සේ මේ ෂවල් එක අරන් කොටාගෙන යන්න. ඒක තමයි කරන් තියෙන එකම වැඩි. මෙන්න මෙහෙම ඊට පස්සේ මේකේ උතරයක් තියෙනවා. යකෝ. හරි. දැන්ට හරි. එතකොට ආයෙත් උඩට යන්න ඕන මට. ඔව් ෆ්‍රෙන්ඩ්ස් ආයෙ උඩට යන්න වෙයි. අනේ මේවමයි කන්නේ. මේ වෙල්ල වද දෙනවනේ. කොබස් මොනවද යන්නකුනේ? ෆයිනල් ස්ටීල් මං ගාව තියෙනවා. ෆිල්ම් මොනවද ඒවා? ඒවලක තියෙනවා මට. පිටුම් මට නේ කියලා. හරි. අපිට මේ සැර අයන් ජයට ගන්න පුළුවන් වුණා. ජයට කිව්වට ජයටම නෙමෙයි. අනේ මම පව්. හරි ඉතින් අපි මේකෙන් මට මේකෙන් රට දියුණු කරගන්න පුළුවන් නේද? මොනවද? හම්බෝ බය වුණා. මොනවද කියලා. මේ උඩට ආවම මෙහෙමද? ඔව් වෙන්නේ නැති. එන්ස එක ප්ලේස් කරගමු. ඒක පල්ලෙහාට ගියමු. මේක නියමයි ඈ. ඔව් ෆ්‍රෙන්ඩ්ස් මේක නියමයි. අඩෝ මේ වටේදී කොහේ හරි ඩයමන්ඩ්ුත් ඇති. ඒව හැංගිලා තියෙන ඩයමන්ඩ් කොහමද? ඒව හොයන්න මේ අනන්තරුන්. දැන් අපි වටේට යමු. වටේට එකම තැනට යන්න බෑනේ. ඒක නිසා වටේ යමු. වටේ අපි දැනට මෙච්චරද කොයිද මම කරන්න හිතන් ඉන්නේ. එහෙම තමයි මම හිතන්නේ. කේව් එකක්. හරි කේව් එකක් තියෙනවා එතන. අද කාරයෙක් ඉන්නවනේ. මේකේ දියුණු තාක්ෂණික එක තියෙන්නේ කියලා මං කොච්චර කිව්වත් උන් කනකට ගන්නෑ නේ. දෙකනේ බෑ. නෙමෙයි. දෙගිඩියා මේ දේවල්. ඇයි මට ඒකේ කට්ටියන්නේ? මෙතනින් මත වෙනවනේ. කොබස් ස්ටෝන් ද මොනවද එක තියෙනවා. අර මොකද මොන්ද තියෙනවා. දැනට වෙතනින්ම. ඔව් අපේ බෝව් එකක් හම්බුණා. අපිට හම්බුණා අයන් 19 මොනවත් එක අර යම් මෙතනින්ද නේද ෆ්‍රෙන්ඩ්ස්. වනිස් ගෙඩි එකක වෙන එක අයන් එකක්වත් හම්බෙලා නැහැ. අපරාධ මේවා අවුලන්නේ අපි දැන් අයන් අමර තියෙනවනේ.
අපි ලස්සුවේ ගෝලි මේකයි අරන් නේද? අපි ඩයමන්ඩ් පස්සේ හොයාගමු. මේවා ටිකයි කොබස් ටී ප්ලේට් ටිකයි මෙන්න අනිවාර්ය වැඩගත් දෙයක්. ඇටකටු ඕනේ. ඇටකටු වලින් අරව හදාගන්න පුළුවන්. අපි මේ ක්‍රොබස්ටෝන් ටික වෙන වෙලාවක පාවිච්චි කරන්න දාමු. නේද මල්ලි? යා. උලන්දිය. මට මේවත් තුන් ග්‍රාස් බ්ලොක්. යන් අපි. ෆින්ලෑන්ඩ් ස්ටීල් පස්සේ හදාගමු. යන් දැන් ජයට මේවා ලබාගෙන ඉන්නේ. නියම යකෝ. අරකටත් ආවා අපි ගම ලස්සන කරමු. වෙලාවක් තියෙනවා. ගම ලස්සන කරලා ගමු. ඔන්න තාම උදේ. කොහොමත් උදේ තමයි. මෙන්න අපේ කට්ටිය ඉන්නවා. අපි මෙතන ඉන්නවා. බලාගෙන මනිස් කිඩියක් අම්. යාළුවෝ ඔයාට බන් එකක් ඕන බන් එකක්. මොකද? අඩෝ මට අරව හම්බෙන්නේ නැද්ද? කොහොදියා අරව? එදිලා නැද්ද කොහෙද? මේක කොච්චර ඉර තියෙද්දි? මම මේක කනුනේ. කොට වැඩක් නෑනේ. මගේ වගාවේ. අම්මට සී. තව ටික ඒක විදින්නේ අකෝ. දෙකනේ වැඩ. වෙනගනි. මටයි මේ වියර් ටිකේ මමයි මේ වගාවේ හැදුවේ. උඹට නිකන් ෆ්‍රී දුන්නා කියලා එහෙම දෙන්නත් බෑ. නිකන් මූණ අඩාගෙන ඉඳිමගෙන ඉන්නවා වගේ හිටිය නිසා තමයි දුන්නේ. හරිද? ඇයි මොකද? අපි දැනට අපේ ආමර ටික පැත්තකින් දාගමු. ඔව් නේද? අපේ ආමර වල පවර් එකත් අඩු වෙගෙන යනවා. ඔව්. ආමරගේ පවර් එකත් අඩු වෙනවා. අපි මේකත් අර බලමු. එළියට දැම්මම ගඳ. අපි දැනට මේක දාගමු. මීම ලස්වේ ගෝලි. මීම. තව මීම. ඇරෝ තියනවා නේ මට. ඇරෝ වටක් තියෙනවා. මී බලන්නකෝ. මෙන්න මෙහෙම එකක් තියෙන එක හොඳ නෑ. අපි ඒවා තනි කරන්න හොඳ නෑ නේද? නේද ළමයි? ඔව් ටීචර්. අපි ඒක තනි කරන්න හොඳ නෑ. ඒක නිසාම අපි ඒකට උදව් කරන්න ඕනේ. අනී ටීචර් මේ බණ කියන්නේ නැතුව යන්න. හරි අපි අරක හැදුවා. කුයිදක කෝල් ඕනේ අපිට. කෝල් නැද්ද? කෝල් කරන්න කෝල් ඕනේ අපිට. අපි චුට්ටා මේකෙත් කෝල් තියෙනවා. අපි ඊට පස්සේ මේව ටිකක් දාලා බලමු. බෑ නේද? කෝල් ටික. හරි ඒකෙන් අරව හදාගමු. එවුනේ. ඒව ටික හැදෙයිද? අපි වෙනසකටත් එක්ක කොට ටිකුත් දාමු. නේද? ඔව් ප්ලෑන්ක්ස් ටිකුත් දාමු වෙනසටත් එක්ක. ඔක්ස් ප්ලෑන්ක්ස් එකකුයි. අපේ තියෙන මෙන්න මේ ඔක්ස් ස්ලැබ්ස් ටිකකුයි. ඒව ටිකක් තියාගමු. ඔව් භාගයක් වෙනවා. හරි අපිට වේගෙන් ඒවා හම්බෙයි එහෙනම්.
චෙස් පීස් ටික මෙහිම දාමු. හරිද? ඊට පස්සේ හෙල්මට් ටික මෙතන දාමු. ඊට පස්සේ කලිසමයි මේකයි මෙතන දාමු. මේ බෝව මෙතන මට බෝව ඕනේ නේද? මේ පිකික්ස් පහ කොමගේ ඩීප් ස්ලේට් ටික කොබල් ඩීප් ප්ලේට් අපි ඒ වලින් හදාගන්න අලුත් නවීනත බ්ලොක් එකක්. ඒව හදන්න පුළුවන් ද දන්නේ මම දැකලා තියෙන්නේ නම් එහෙමයි. ඩිස්ප්ලේ ඩිස්ප්ලේ අරකින් හදන්න පුළුවන්. ඒව මගේ අර මෝඩ් එකකින් ඒව හදන්න පුළුවන්. කෝයවා කොබස් ඩිස්ප්ලේ එක හදන්න පුළුවන් බ්ලොක් එක නේ. හරි බලමු චුට්ටක් තව. අමිදි ඊට පස්සේ අරව හදා ගන්නවා. ඊට පස්සේ අරව හදා ගන්නවා මේකට. හරි තේරෙනවා. මේකට යනවා. ඊට පස්සේ ඒක තියෙන අරකට යන්න ඕනි. කොබල් ඩිස්ප්ලේක්ස් බ්‍රින්ක් ඒව 60ක් හදාගත්තා. අපි ඊට පස්සේ මොකද්ද කරන්නේ? ලෝ පුදුම කරන්නේ මේ මිනිහගෙන් අපිට තියෙන්නේ. ඔව්ස් එහෙම තමයි මේ SSA කෙනියනම් එන්න කරදරයක් තියෙනවා. ඇත්තද? ඊනම් කවුද? පෙරතිකාරයා SSA එහෙම දෙයක් ඉන්නේ SSAද? හරි මට තේරුණා SSA වැඩිකාරයා කියලා. බොරු කියන්නේ උන්. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි වැඩි කතා බහක් වුණේ රහස්තුරති බුද්‍රහස්තුර හදාගමු. ලස්සන්ට මෙන්න මෙහෙම මේ ආකාරයට මෙන්න මෙහෙම මේ පරිදි ලස්සන්ට අර පැත්තරම මේ බ්ලොක් ටික දාගන්න ඕනේ. හරිද? දැක්ක නේද? හරි ඊට පස්සේ උඩිනුත් දාමු. උඩට ගිහින් මෙහෙම දාන්න. ක්‍රොබස්ටෝන්ස් ස්ප්‍රින්ග්ස් ඉවරයි. දැනට අවශ්‍ය නැහැ. දැනට මෙහෙම දාගමු. අවුලකුන්නේ කැත නෑනේ. ලස්සනයි වගේ නිර්මාණය. ලස්සනද? අපි ඒවා ටිකක් කඩන් යමුද ෆ්‍රෙන්ඩ්ස්? හරියා. ඒවා ටික කඩන විදිහ මන් දන්නවා. මම ඒවා නොදන්නේ කික්කේ. ඔව් මොනවන්නේ? මම ඒවා දන්නේ මන්නේ. අයියෝ වේගෙන් යනවා වේගෙන්. තාම භාගයක් මම ගියේ නෑනේ. කොහොම හරි ෆ්‍රෙන්ඩ්ස් මේ ගේම් ප්ලේ කියලා නියමට උනා වැඩේ අද මේ සැරේ. කිසි වැරද්දක් තියෙනවා නම් කමෙන්ට් කරන්න මට. ඒක නම් ඉතින් වැඩක් නැති කන්නේ. ඒක ඔයගොල්ලන්ට අපි මේවට මයින් කරගමු. කොබස් ඩීප් ස්ලේට් ටිකක් ඒවා ඉදිරියට අවශ්‍යයිනේ අපිට. අන්තිමට බෙඩ්රොක් බ්ලොක් හොයාගන්න පුළුවන් වේද? බෙඩ්රොක් එහෙම බෙඩ්රොක් කියලා බ්ලොක් එකක් තියෙනවා. ඉහළවන්නේ මේ ෆ්‍රෙන්ඩ්ස්. එහෙම ඇත්තටම බ්ලොක් එකක් තියෙනවා. ඉහළවන්න මං කියන්නේ. හරි මේවා ටික මේ අයිනේ කොටාගෙන යන්න. ඌවා කොටාගෙන නැතුව මොබ්ස්ලා ස්පවුන් වෙන්න ඉඩ තියෙනවා. අවුලකුන්නේ. අපි මේ පිකෙක්ස් දෙක කඩනකම් යමු.
හරි ෆ්‍රෙන්ඩ්ස් කොටරක මං ඉන්නේ. නියමයි නේද? අපිට මොබ් ෆාම් දාන්නත් ඕනේ. අයන් ෆාම් ගන්න නියමට කරන් යන්න පුළුවන් දානවනම්. ඒක ඇත්තටම හැදෙයි. මම ඉතින් ඒක එහෙම ලේසියලා හදන්නත් නෑ. අර සමහර ඒවා ටිකක් හදන්න දන්නවා. ඒත් ඒක වෙන්නේ අර ලොකු ටකරන් අය ඉන්නේ. රොබෝලා උන් හැදිලා උන් ලාවලට පිච්චිලා උන්ගේ තියෙන අරව හම්බෙනවා. උන්ගේ තියෙන අයන් ගෝල්මන්ලානේ. ඒවා හම්බෙන එක තමයි වෙන්නේ අපිට. කොපස් ඩීප් ස්ලේට් 74ක් තියෙනවා දැනට. කලින් වගේ නෙමෙයි ඊට වඩා අඩුයි. අපි මේ පේලේ කඩලා උඩට නියමයි නේ. මේකෙම ගන්නවා මේකත් කැඩේ. මේකත් කැඩනකම් යන්න. ඔන්න කැඩේ. දැන් 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 කැඩේ. හරි. ඔන්න දැන් කැඩුණා. හරිද? දැන් අපි යමු උඩට. අරුණෙන් ගුටි කන්න වෙන්නේ ඉස්සරහ වෙලා. උන් ඉඳලා වලක් කාරලා ගුටි කන්න වෙන්නේ. අන්න සොම්බි කිස්පවුන් වෙලා යන්. උන් පස්සෙන් එළවනවද කොහෙද? යන් සොම්බි පැටි කිස්පවුන් වෙලා නම් ඉවරයි. සොම්බින්ට වැඩි වේගෙන් දුවන් ඉන්න බෑනේ හැබැයි. මං වගේ හරි. සොම්බි එන්නේ නෑනේ. යන් ඉතින්. ඔන්න හරි අපේ නිවහන වෙත ආවා. මම වෙන සීරියස් එකක් කරන්න ෆ්‍රෙන්ඩ්ස්. ඕගොල්ලෝ කියනවා මට Better Minecraft ඩවුන්ලෝඩ් කිරීම සඳහා කොහොමද කරන්න කියලා. එහෙම කියන්නකෝ. මං ඒකේ අරක ගේන්න. මට ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Better MCPs මං ගාවේ ගොඩක් තියෙනවා. ඒවත් සමහර එකක් වැඩ. ඊට වඩා තියෙනවා Better Bedrock. තමයි නියමට වැඩ. ඒක නියමට වැඩ ෆ්‍රෙන්ඩ්ස්. ඔයගලන්ට ඕන මං ඒක ගේන්නම්. මං ඔයාලට කමෙන්ට් එක අනුව පෝස්ට් එකකුත් දැම්මා. අලුත් රූපයක් එක මගේ පෝස්ට් එකක් තියෙනවා. කම්පියුටර් එහෙම කරේ. මට තම්බනේල් දාන්න බැරි වුණා මේ සැරේ. හදපු ටික වලට ඒක ගැන මොකක් හරි තියෙනවද කියන්න. කඩවල්ම තමයි මුන්ට උනේ. අරුත් එක මොනවා හරි කරයි. පිස්සුනේ. තව පිකික්ස් එකක් ගමු. ඉතින් නේද ෆ්‍රෙන්ඩ්ස්? අර කැඩුවා විතරයි. මොකද උනේ? අරකේ කොළ පාට අරක පත් වෙන ගත්තා. ඒ මොකක්ද දන්නවද පෙන්නන්නේ? ඒකේ තියෙන පවර්ෆුල් එක. ඒක තියෙන වෙලාව පෙන්නනවා. වෙලාව පෙන්නන්නේ. ඒක නම් විහිළුවක් කරේ වෙලාව පෙන්නන්නේ එහෙම ලේසියට. කැඩෙන වෙලාව පෙන්නන්නේ. යෝ වෙන Minecraft මොඩ් වල පෙන්නන්න ඇති. මේක පෙන්නන්නේ හරිද? වෙන ගොඩක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේ කොබස් ඩීප් ස්ලේට් and bricks ගොඩක් තියෙනවා. හරිද? දැක්කා නේද? චුට්ටක් හැබැයි හොඳයි අයියා ලස්සනයි. ලස්සනද තාප්පය. මයිනින් පොට් එක. තාප්පය සහ මයිනින් පොට් එක ලස්සන නම මේ පිට එක ලස්සනයි. තාප්පය සහ මයිනින් පොට් එක. ඒක ලස්සන නම.
ඇත්තම කිව්වොත් එක අදි ලස්සනයි. මට නම් ඕගොල්ලන්ට කොහොමද? නෑ මට හොඳ නෑ. එහෙනම් ඉතින් ඕගොල්ලෝ අපිට ඊළඟ එපිය මොකද්ද? ට්‍රේඩ් එකනේ. උගාවත් එන්චාන්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් එකක් තියෙනවා නම් මම එච්චර දීලා හරි ගන්නවා. නෑ ඉතින් මොනවද දෙන්නේ මල්ලි? එමරල්ඩ් දෙකට ගෝස්ටෝන් මුගේ වඩා අනේ යනවා යන්න ඔබ වැඩන්නේ වෙන උමගිනි අර දැක්කම දුවනවා නේද කට්ටිය ඔයා කට්ටියත් මට බය වුණා දෙක්කට සුම් මැරුණා මොකද මොනවද යමුනේ new recipes unlock මේකේ ගොඩක් ඇට වර්ග තියෙනවා ඇට වර්ග ලේට් ඇටද කොයිද නැත්තම් අර ඇට මොනවද අර අයියෝ මොනවද මේ අර පූස කරන්නේ අනේ මොකටද ඔය උඹ ඔය යන්නේ යනවා එළියට දැන් මම මෙහෙම දානවා මල්ලි ඇයි උඹ මෙතෙන්ට එන්නේ මෙතන අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්න බෑ ඉන්න උඹට කඩයක් හදලා දෙන්න කඩයක් හදලා දෙන්නේ කොම්පෝස්ටර් එකක් ඉතින් කොච්චර විලේජස්ලා ඉන්නවද අරුයි අර ජොබ් තියෙන්නේ උන්නේ මේ අපි ට්‍රේඩර් හෝල් එකකුත් වෙන එපිසෝඩ් වල හදමු දැන් බෑ හරි චුට්ටක් යා උඩට අපිට මේ සීඩ්ස් ඕනේ සීඩ්ස් චුට්ටක් ලොකු වගාවක් දාන්නත් එපේ නේද මල්ලි එහෙමත් කියලා බෑනේ අපි කන්න මගේ වගාව දාන්නත් අනිත් එක මේ ඔක්කොම මගේ වගාව හරි ඔය වගා දාන්න පුළුවන් මටත් කියලා මමයි දාන්න හිතුවේ පොඩි වෙලාවක් තියෙනවනේ ඔන්න අපිට මෙතන ටෝච් 20ක් අයියෝ ඉතින් චේටස් තියෙනවා එන ගොඩක් මං ගොන් විදිහට වැඩක් කරලා පළවෙනි සැරේද කොහෙද එහෙම කරමු නෑ ඊළඟ කණි කරේ මේකක් හදාන්න එක් ගන්න තිබ්බ මේක කොහොමද හදන්නේ කියලා මන් දන්නේ නෑ අරකට තියෙන හදන ඉතිය අයියෝ අර ට්‍රේඩ් එකකින් පුළුවන් අයියෝ ඉතින් බඩු තිබිලානේ ෂිට් මේක හෙනි ස්පීඩ් හදන ෆ්‍රෙන්ඩ්ස් මේක හෙනි ස්පීඩ් මේක ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කොහොමද හිතෙන්නේ අද ගේම් ප්ලේ එක ගැන මොකද්ද තියෙනවනේ කන්දන්න ටිකක් තියෙනවනේ කමෙන්ට් කරන්න ඕන දෙයක් තියෙනවා මගේ channel එක share කරන්න දන්නට මගේ channel like එකක් දෙන්න subscribe කරන්න එහෙනම් ඊට කලින් මොකක්ද තියෙනවා ඔයගොල්ලෝ මේක දැකලා තියෙනවද මම ෂෝට් වීඩියෝ බලගෙන එන්නම් දන්නවා එහෙනම් good